කොමද පසන් ගර්ල්ස් ඔන්න ඉතින් අද ඉතින් යාලා තියෙන ඉතින් තවත් තියෙන සුපර් සුපර් කන්ටෙන්ට් එකක් තමයි ඉතින් මෙන්න මේ පාර වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන ඉතින් ඕගොල්ලෝ ඉතින් කියන්නේ BR මැච් වල කරන ඕගොල්ලෝ ඉතින් රීජන් එහෙම අදින්න හිතාගෙන ඉන්නවනම් ඕගොල්ලෝ ඉතින් වැඩියෙන්ම වටින ගන් පහ තමයි ඉතින් ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන ඉතින් මේ ගන් පහෙන් තමයි කියන්නේ මම කියන්නේ සාමාන්‍ය කියන්නේ රීජන් ප්ලේ කරන ගොඩක් ප්ලේයර්ස්ලා කියන්නේ හැමෝටම එක වගේ කියන්නේ නැහැ කියන්නේ ගොඩක් වැඩියෙන්ම ප්ලේ කරන්නේ ඉතින් මෙන්න මේ ගන් පහෙන් තමයි ඉතින් ඕගොල්ලෝ ඉතින් එන්න ඒ ගන් පහ හරියටම දැනගන්න ඕන අනිවාර්යයෙන්ම වීඩියෝ එක චුට්ටක්වත් ස්කිප් කරන්න නැතුව අනිවාර්යයෙන් ඉවරටම බලන්න වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා අනිවාර්යයෙන්ම set වෙන්න. ඉතින් channel එක ඉතින් 1k ගහලා තිනවා. චුට්ටක් ඉතින් මට වීඩියෝ ටිකක් දාන්න බැරුණා. ඉතින් ගොඩක් හේතු තියෙනවා. ඉතින් ඒවා කියන්න ඕනේ නැහැ. ඉතින් දැන් ඇත්තම ඉතින් දිගටම වීඩියෝ අප්ලෝඩ් කරගෙන යනවා. එහෙනම් අනිවාර්යයෙන්ම set වෙලා ඉන්න. ඉතින් ඔයගොල්ලන්ට ඉස්සරහට ඉතින් ගොඩක් giveaway set වෙන්න තියෙනවා. account giveaway top up giveaway ඉතින් ගොඩක් දේවල් set වෙන්න තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා set වෙන්න. ඉතින් අනිවාර්යෙන් යාළුවෙක්ටත් වීඩියෝ එක share කරලා අනිවාර්යෙන් support එකක් මොකද ඕනේ. ඉතින් අනිවාර්යෙන්ම මොකද මගේ channel එකේ ඇත්තම කිව්වොත් මම හිතන්නේ මේ වීඩියෝ එක views 100ක්වත් ඇයි කියලා. ඉතින් මම නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද වීඩියෝ එක අනිවාර්යෙන්ම මගේ channel එකේ ඉතින් ගොඩක් reach එක බැහැලා තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ අනිවාර්යෙන් මට support එකක් ඕනේ. එහෙනම් boys and girls ඉතින් අපි වැඩි කියවන්න තියෙන ඉතින් අපේ ඉක්මනට වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඉතින් game එකේ ඉතින් BR rank up කරන්න ඉතින් අපිට වැඩියෙන්ම වටින ගන් පහ මොකද්ද කියලා. හරි ඉතින් මේ ගන් ටික ඉතින් මම 1 2 3 කියලා ඉතින් වෙනම වෙන් කරලා එහෙම දාලා මොකුත් නැහැ. ඉතින් හරියෙන් පළවෙනි ගන්න විදිහට ඉතින් ග්‍රෝසා ගන්න එක තියෙන. ඉතින් ග්‍රෝසා ගන්න එක ඉතින් වදින විදිහ ඉතින් ස්පෙෂල් ඉතින් වෙනම කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ කියන්නේ ග්‍රෝසා ගන්න එක ඉතින් ඔයගොල්ලෝ ඉතින් දන්නවා. ඉතින් හෙඩ්ෂොට් එකක් වැදුනොත් ඉතින් බරම ඩැමේජ් එක කියන්නේ වන් ටැප් එකකින් උනත් එනිම එක නොක් ඩවුන් කරන්න පුළුවන් ගන්න එක තමයි ඉතින් ග්‍රෝසා ගන්න එක කියන්නේ. ඉතින් ඒ කියන්නේ AR ගන්න වලින් ඉතින් ගත්තොත් ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය මේ කියන්නේ AR ගන්න වලින් තියෙන ඉතින් අනිත් ගන් වලට සාපේක්ෂව ඉතින් මේ ග්‍රෝසා X එකේ නෙමෙයි මම කියන්නේ ග්‍රෝසා normal එකේ අපි බලමු. ඉතින් කියන්නේ ග්‍රෝසා X එකේ මම හිතන්නේ ඩැමේජ් වැඩි ග්‍රෝසා normal එකට වඩා. ඉතින් මේක සයිලන්ට් ස්කෝප් එකක් දාලා ගත්තා නම් ෆෝර් ස්කෝප් එක දාලා ගත්තා නම් ඒ කියන්නේ BR මැච් එකේ ඉතින් ඔයාලගේ අතේ තියෙනවා වගේ තමයි ඉතින් සුපිරිම වාසියක් කරා ගන්න පුළුවන්. ඉතින් ග්‍රෝසා ගන්න එක තිබ්බා. ඉතින් ඔළුවට 209 247 එන්න ඒ ඩැමේජ් වෙන කියන්නේ ඇඟට ඕගොල්ලෝ කියන්නේ මිරිකන්න පුළුවන්. ඉතින් සුපිරිම කියන්නේ SMG එහෙම තියනවනේ. SMG වලට කියන්නේ SMG සාමාන්‍යයෙන් ඉතින් මිරිකන්නම අපුවන් ඊට වඩා කියන්නේ සාමාන්‍ය අනිත් ගන් වලට සාපේක්ෂව ඉතින් ඕගොල්ලන්ට මේ කියන්නේ ග්‍රෝසා ගන්න එක මිරිකන්න පුළුවන් සුපිරියට තමයි කියන්නේ එනිමි එක නොක් ඩවුන් කරන්න කියන්නේ BR මැච් එකේ තියෙන වාසිම ගන්න එකක් තමයි ඉතින් ග්‍රෝසා ගන්න එක කියන්නේ. මේක ප්ලේ කරන කට්ටිය දන්නවා ඉතින් ග්‍රෝසා ගන්න එකේ තියෙන වටිනාකම. ඉතින් හරි ඉතින් අපේ දෙවනි ගන්න එක විදිහට අපි ඉතින් බලන්න ගියොත් ඉතින් තවත් ඉතින් සුපිරි සුපිරි ගන්න එකක් තමයි කියන්නේ ඔයගොල්ලෝ BR මැච් වලට ඉතින් ගොඩක්ම වැදගත් වෙන ගන්න එකක් තමයි ඉතින් wood pack ගන්න එක. ඉතින් ඔය කියන්නේ wood pack කියන්නේ ඉතින් කස්ටම් වල එහෙම ආයි සුපිරියට වටන ගන්න එකක් තමයි ඉතින් wood pack එක කියන්නේ මේක CS BR කියන්නේ ස්පෙෂල් නෑ. එහෙරත් ඒ කියන්නේ මේක ඉතින් හැම එකකට වටන කියන්නේ BR වල ඉතින් ගොඩක් ඉතින් දුර ගහන්න කියන්නේ AC80 SKS ඒවා මේවා ඔක්කොමට වඩා මටන ගැන මටන ගැන ගොඩක් කට්ටිය කියන්නේ රීජන් ගහන ගොඩක් කට්ටිය ප්ලේ කරන ගන්න තමයි මේ පාර ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔය thumbnail එකෙම දකින්න ඇති. ඉතින් ඒ අතරින් බලාදී ඉතින් සුපිරිම ගන්න තමයි ඉතින් wood pack එක කියන්නේ. ඉතින් මේකෙන් ගහන කට්ටිය දන්නද කියන්නේ මේක one tab එක කියන්නේ nothing. ඒ කියන්නේ ඔයගොල්ලෝ ළඟ වුණත් one tab එක සුපිරියටම ගහන්න පුළුවන් ගන්න තමයි ඉතින් wood pack එක කියන්නේ. ඉතින් ගහන කට්ටිය දන්නවා ඉතින් ඒකේ වටිනාකම. ඉතින් කියන්නේ අය ඇඟට උන සුපිරියට මිරිකලා කියන්නේ ඕගොල්ලෝ zoom කරලා ගන්නවා zoom out කර කර ගන්නවා. ඉතින් සුපිරියටම මේ කියන්නේ BR මැච් වල ගහන්න පුළුවන්. කියන්නේ ඔය ගොඩක් කට්ටිය දාන ෆෝර් ස්කෝප් එකෙන් zoom out කර කර ගහනවා ගොඩක් කට්ටිය. ඒකලොන්ට ඉතින් ගොඩක් වටිනවා wood pack ගන්න එක මං කියන්නේ. ඉතින් ඒ කියන්නේ පොඩ්ඩක් try කරලා බලන්න ඕගොල්ලෝ ඉතින් BR මැච් වල ඉතින් කියන්නේ ස්කෝප් ඩ්‍රොප් කර කර ගහනවා නම් ඔයගොල්ලෝ ඉතින් ගොඩක් වටිනවා මේ ගන්න. පොඩ්ඩක් try කරලා බලන්න. කියන්නේ ගහන්න නැති කට්ටිය එහෙම පොඩ්ඩක් try කරලා බලන්න. ඉතින් BR මැච් එකේ ඉතින් පොඩ්ඩක් kill වැඩිපුර දා ගන්න ඔයගොල්ලන්ට ලොකු support එකක් දෙයි. ඉතින් wood pack එක ඉතින් ඒ කියන්නේ මේක ඉතින් ටික කාලයක් ගහන්න පුරුදු වෙන්න ඕනේ. එකපාරම ගහලා ඉතින් එකපාරම රජ වෙන්න බෑනේ. ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ චුට්ටක් ගහලා පුරුදු වෙන්න ඕනේ. ඉතින් wood pack ගන්න එක කියන්නේ ඔයගොල්ලෝ අනිත් ගන්න වලට සාපේක්ෂව ඉතින් සුපිරි ගන්නක් ඒ කියන්නේ AC80 ඒවා මේවා ගන්න දුර ගහන ගන්න වල ඉතින් ආයේ ඕගොල්ලෝ දුර ගහන්න වාසිම ගන්නක් තමයි ඉතින් wood pack එක කියන්නේ. ඉතින් චුට්ට try කරලා බලලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් කොහොමද මේ ගන්න එක ඕගොල්ලෝ ඉතින් වටින්නේ කියලා අනිවාර්යෙන් සෙල්ලම් කරලා බලන්න ඕනේ. ඉතින් ගන්න එක ඉතින් කියන්නේ
අද ගැහ්වා අද චොට්ට අදිනවා අද මේ සුපියට කිල් දැම්ම එහෙමන හැමදාම එක වගේ වෙන්නෙත් නෑ ඉතින් ඔයගොල්ලෝ බියාර් මැච් එක සෙට් වෙන එක 90 තමයි ඉතින් වෙන්නේ ඒක ඉතින් හරියට අපි තුන්වෙනි ගන්න එක විහෙර ගත්තොත් ඉතින් ඒකත් තියෙන ඉතින් තවත් සුපින්සුනේ ගන්නක් ඒ කියන්නේ AR ගන්න වලින්මයි තියෙන්නේ ඒකත් ඉතින් AK47 ගන්න එක තමයි ඉතින් ඔයගොල්ලොන්ට තියෙන ඉතින් ඊළඟට සුපිරිම ගන්න එකට යන්නේ ඕගොල්ලෝ කියන්නේ ග්‍රෝසා ඉතින් ග්‍රෝසා AK කියන්නේ සුපිරි ගන්න තමයි කියන්නේ ඒකේ ඔගොල්ලෝ දන්නවා මේකෙත් ෆෝස්කෝප් එක දාලා සයිලන්සර් එක දාලා ගත්තා කියන්නේ ඉතින් ආයේ එනිමි සුන්නා බුංගා සුනේ සුන්නා එන්නේ එහෙම ලයින් එකක් තමයි යන්නේ ඉතින් ඔයගොල්ලෝ ඉතින් ප්ලේ කරලා බලන්නම ඕනේ අනිවාර්යෙන් ඉතින් කොහොමද වටින්නේ කියලා ඔයගොල්ලෝ කියන්නේ මේ කියන්නේ මේ ගන් පාය කියන්නේ ගොඩක් වැඩියෙන්ම රීජන් ප්ලේ කරන ප්ලේයර්ස්ලා කියන්නේ රීජන් ගහන ගොඩක් කට්ටිය වැඩියෙන්ම ප්ලේ කරන ගන් පහක් තමයි ඉතින් මෙන්න මේ පාර ගෑනලා තියෙන්නේ ඔයගොල්ලෝ ඉතින් දන්නවද ඉතින් රීජන් එකේ টොප් 10 එන්නේ වගේ ගොඩක් කට්ටිය ඉතින් BR මැච් වල ඉතින් සුපිරියම් ප්ලේ කරන ගන් ටිකක් තමයි කියන්නේ මේ ගන්න වලට වඩා කියන්නේ හැමෝටම එකම විදියට සෙට් වෙන්න කියන්නේ ගොඩක් කට්ටිය ප්ලේ කරන ගන්න එක කිව්වේ ඉතින් ගොඩක් කට්ටිය ප්ලේ කරන ගන්න සෙට් එක මම ඉතින් අද කිව්වේ ඉතින් හරි ඉතින් අපි ඉතින් ඊළඟ ගන්න එක බැලුවොත් ඉතින් ඊළඟ ගන්න එක තමයි ඉතින් ඕන චුට්ටක් ඉන්න ඉතින් වීඩියෝ එකක් මට කියවන්න වෙයි ඉතින් ස්ටොප් කරලා ගන්න ඉතින් ඒකින්ද චුට්ටක් අවුල් වීඩියෝ එක ඉතින් කියන්නේ ඉස්සර තරම් මං හිතන්නේ වීඩියෝ ක්වොලිටියක් තියේ වීඩියෝ එකට views අය එහෙම මං නම් හිතන්නේ මොකද රීච් එක බෑලා ඉතින් සුපිරි ඉතින් මෙන්න තියෙනවා ගූ ගන්න එක ස්ක්‍රාල්ස් මොකද්ද මන්ද ගූ ගන්න එක කියලා මං නම් කියන්නේ මං නම් චාටර් ගන්න මෙන්න මේ ගන්න එක කියන්නේ මේ ගන්න එක ගහද්දි ඔය හැරෙන්න බෑ ඒ කියන්නේ ඇතර පට්ටනම ගහන්න අමාරු ගන්නක් තමයි ඉතින් මේ ගන්න එක මොකද මේ ගන්න එක ඇත්තම කිව්වොත් හෙඩ්ෂොට් යනවා වැඩි මේකෙන් ප්ලේ කරන ගොඩක් කට්ටිය දන්නවා ඉතින් මේකේ හෙඩ්ෂොට් යනවා වැඩි ඉස්සර මේකේ බෝම්බ එකකුත් ගියා දැන් ඒ බෝම්බ යන්නේ නැහැ ඒ කියන්නේ M590 මොකක් හරි පිස්සුවක් මේ ගන්න එක නම් සිරාට මේ කියන්නේ පිස්සුවක් කියන්නේ BR ගහද්දි අපිට වටිනවා එනිමියට ඇත්තටම පට්ට වදයක් දෙන ගන්නයක් මේක මොකද සෙනිකම හෙඩ්ෂොට් එක යනවා ඒ කියන්නේ ඉක්මනට රීලෝඩ් උත් වෙනවා ඉතින් එහෙම මේක රීලෝඩ් එකේ කියන්නේ අවාසියක් තියෙනවා කියන්නේ මේක එක උණ්ඩේ තියෙන ඉතින් ප්ලේ කරන්න ඒත් එක උණ්ඩෙන් එනිමියට දෙන්න පුළුවන් සුපර් ෂොට් එක ඉතින් එහෙනම් ගොඩක් කට්ටිය කියන්නේ මේ ගන්න එකෙන් ඉස්සර කියන්නේ ආවම දවසවල ගොඩක් කට්ටිය ප්ලේ කරයි දැන් ගොඩක් කට්ටිය ප්ලේ කරන්නේ ඒත් රීජන් ඉන්න උන් ගොඩ දෙනෙක් ඉතින් ප්ලේ කරනවා ඉතින් මේ ගන්න එක කියන්නේ මේ වටිනාකම මේ ගන්න එකට හුරුනොත් ඉතින් පට්ටම වාසියක් ගන්න පුළුවන් ගන්න එකක් තමයි ඉතින් මෙන්න මේ ගන්න එක අනිවාර්යෙන් එහෙනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ගන්නේ පොඩ්ඩක් try කරලා බලන්න හරි ඉතින් ඒකත් එක්කම ඉතින් තවත් සුපිරි ගන් තව දෙකක් තියෙනවා ඉතින් ඒකෙන් තව එකක් තමයි කියන්නේ টොප් 4 කියන්නේ මම මේ කොටස් බෙදලා නැහැ ඉතින් වෙන වෙනම කියන්නෙත් නැහැ ඉතින් හරි ඊළඟට තියෙනවට ඉස්කා ගන්න ඉතින් ඉස්කා කස්ටම් ඒව මේ ඉතින් තනක ස්කින් බා මොකද්ද මේක ඉතින් සුපිරිම ගන්න එක ඉතින් ඉස්කා ගන්න එක ඔයගොල්ලෝ දන්න ඉතින් මේකේ චිප් තුන දාලා ෆෝස්කෝප් එකක් දාලා සයිලන්සර් එකක් දාලා ගත්තා කියන්නේ ඉතින් එනිමියට කොහෙන් ගහනවද කියලා හිතා ගන්න බෑ. ඇත්තම කිව්වොත් මෙන්න මේ ගන් වල පොඩ්ඩක් හෙඩ්ෂොට් යනවා වැඩි. කියන්නේ මම මේ පෙන්නන ගන් වල කියන්නේ අනිත් ගන් වලට සාපේක්ෂව ගොඩක් හෙඩ්ෂොට් යනවා වැඩි. කියන්නේ ඕගොල්ලන්ට ඉක්මනට මේ එනිමි එක නොක් ඩවුන් කරා ගන්න තියෙන ඉතින් ඒ කියන්නේ භ්‍රමණතාවය පොඩ්ඩක් වැඩි. ඒ හින්දා අනිවාර්යයෙන්ම කියන්නේ ඕගොල්ලන්ට BR මැච් එකක් ගොඩක් සපෝට් කරන ගන්නක් විදිහට ගන්නත් පුළුවන් මෙන්න මේ ගන් සෙට් එක. ඒකත් එක්කම ස්කයි එක කියන්නේ ඉතින් ඕගොල්ලෝ දන්නවා ඉතින් කියන්නේ. ඔයාලට දුර ගහන්නත් පුළුවන් ළඟ ගහන්නත් පුළුවන් පට්ට වෙන්නේ. ඕලොන්ට ඕන දෙකට වටන ගන් පහක් තමයි ඉතින් මෙන්න මේ වීඩියෝ එකෙන් ඕලොන්ට ගෙනල්ලා තියෙන්නේ. ඉන්න අනිවාර්යෙන් පොඩ්ඩක් හරි මේ වීඩියෝ එකෙන් දෙන දේන් කියන්නේ කියන දේන් අනිවාර්යෙන් එක ගන්නක් හරි ඕගොල්ලෝ අනිවාර්යෙන් try කරලා බලන්න. ඉතින් ඒ කියන්නේ ඕගොල්ලෝ රීජන් ගහන්න ඒ වගේ බලන් ඉන්නවනේ ඕගොල්ලෝ ගොඩක් කට්ටියට වටින ගන් එකක් තමයි ඉතින් මේ පාරේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් හරි ඉතින් boys and girls ඉතින් අපි ඉතින් ආයෙ ඉතින් මේ වගේ අලුත් මාතුනේ ආයෙ සෙට් වෙන boys and girls ඉතින් අපි දැනට ගිහලා ඉන්න අනිවාර්යෙන් channel subscribe කරන්න එක බෙල් එකනේ all දාලා තියන්න. ඉතින් මේ වගේ සුපිරි content video එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න. ඉතින් අනිවාර්යෙන් යාළුවෝ share කරලා channel එක subscribe කරලා අනිවාර්යෙන් support එකක් ඕනේ එන boys and girls අපි දැනට ගිහලා ඉන්නම් bye bye.